මුස්ලිම් ගම්මාන දෙකක් නිරෝධායන කිරීම රජය කටයුතු කරමින් සිටිනවා. මේ අතරතුර අපෑමිණියේ බේරුවල මුස්ලිම් ගම්මාන අපිට මිනිහ වල්ලන්න ඕනේ. ඔබ කිව්වා. Como que está flojo. Charles Kumar America. වෙන්න බෑනේ. එහෙම නෙක්ද ටීවී එකවත් පෙන්වන්න බෑ. ඒකනේ කියන්නේ පත්තර ටීවී කියන එක දැන් යල් බලන තාත්තේ ඕන මම තාත්තට තැහෙන්නේ අලුත් නිවුස් එක දාගන්න. ඕන ආගන්න. ජෝර්ජ්. බලාගෙන ඉඳපන්. ඔබට මොකද්ද වෙන්න කියලා. ඔබ දඟලුව වැඩි. ඔබ අර ගෑනු කෑ ගන්න ස්ටේටස් එක කීප වතාවක් දැම්මා. කාණවක් කවුත් අද උදේ ඉඳලා හවස් වෙනකම් ඔන්ලයින් ලෙක්චර් දාලා මුන්ට තේරෙන්නේ නැද්ද මං දන්නේ දේට නැතුව මුකුත් කරන්න බෑ කියලා දේට කාඩ් එකක් තමයි ඉන්ෆ්‍රයින් ඔයගොල්ලෝ මට බෑනම ගුවන් නියමුව පවමතන්නේ මං සොයන් නිරෝධායනට ලක්වනින් දාද ගෙදරින් ඉඳලා තමයි මං වැඩ කරන්නේ පදමට ගෑලා හෙට මෙරුණ හිතට හැපයි සඳ දොල්ලි කරලා නොකන් නොබින් ඔබ කැමති වස්තු සොයන්නේ උගක්ගේ ආයෙත් ඔක්කොම බාර ටික වහනවලු A few minutes later. ඉතින් නීතිය වෙලාවේ කවුරුත් එළියට බහින්නේ නැහැ. දානවා කූඩුවට දැනගන්න. උඩ චූබර හදලා තවහගනින් බූරුවා. ඔබේ අතින් අල්ලා කදේ මැදින් තියලා මගේ පනයි කියලා දැක ගන්නම් මීයේ නාතුරා
අද නම් වහින පාටක් නැහැ නේ. මොකද ගන්න හවසට ෆ්‍රීද ෆිල්ම් එක බලන්න එහෙම යන්න පුළුවන්ද? නෑ පොඩ්ඩක් ඉන්න මේ කරුවා එහා පැත්තේ ගියනු කෙනා පිස්සුවෙන් කියනවා. සෝරි මම මේ කෝල් එකකින් ඉන්නේ. ඔය ෆිල්ම් එක බලන්න යන් අපි අද. කෝකියට කොරෝනා පොසිටිව්ලු. ආච්චිට හාල් කරනවා. කාලේ වරද පුඩා පාටස්. අම්මේ එළියට යන්නද? ඊට පියකෝ ගෙද. ඉන්නේ මලේ සුදු වෙන්න ගිහිල්ලද මුණ පුරා පිම්පිරිලා එන්ඩ එපා ඔබ හැන්දෑ කරේ මේක අපේ එලිපාලු වෙලා පින්න මලේ සුදු වෙන්න ගිහිල්ලද මුණ පුරා පිම්පිරිලා. මම යෝජනා කරන අපේ රටේ ජනතාවට හයිඩ්‍රොක්සික්ලොරොක්වින් නොව ප්ලැකනිල් වලින් අංග සම්පූර්ණව මේ කොරෝනා වෛරසය තරමක් දුරට හෝ මර්ධනය කිරීම සඳහා පාවිච්චි කරන්නයි කියන යෝජනාව. සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අප ඉල්ලා සිටිනවා එතුමා කරපු ප්‍රකාශය නිසා මුළු මහත් සමාජයේම නොමග යන්න පුළුවන් රටේ මිනිස්සු කලබල වෙනවා මේ හැකි ඉක්මනින් නැවත නිවැරදි කිරීමක් කරලා එතුමාගෙන් වරදක් සිදු වූ බවට පිළිගන්න හැටියට සජිත් හිටියනම් කොරෝනා නැහැ කියන උ මෙතන ඉන්නවද? කිව්වද නැද්ද කියලා නම් ෂුවර් නෑ බෑ මු ඡන්දේ නම් දුන්නේ හාන්සියට ඕකම ඇවිල්ලා අහලා බලන්න පොඩ්ඩක්. අනේ අයියලා වේ කොහොඳයි අයියේ මං ඔන්ලයින් අවුරුදු කුමාරයට ඉන්නවා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දීලා යන්නකෝ දුවන්න එපා අයියා අනේ අයියේ මට අවුරුදු කුමාරයන්ට chance එකක් අරන් දීලා යන්නකෝ අයියේ මේ මිනිස්සු නම් උදව්වක් කරන්නේම නැහැ. දැන් වෙලාව 4:45යි. හරි මේ තියෙන අපේ සැලැස්ම. හරියටම 5 වෙද්දි මෙතනින් අපි පිටත් වෙනවා. පුංචි ඔයා බැංකුවේ පොලිමට. අක්කේ ඔයා ෆාමසි පොලිමට. අම්මේ කුස්සිටියට. නංගි ඔයා ගේ බලා ගන්න. තාත්තයි මායි බාර් පොලිමට. හරි. හරියටම අපි රෑ 8 වෙද්දි ගෙදරදී හම්බ වෙමු.